It's Selena here. දැන් අපේ coaches ලාත් ඇවිල්ලා තියෙන්නේ. එයාලගේ chairs දැන් turn වෙලා තියෙන්නේ. එයාලගේ first feeling එක මොකද හිතෙන්නේ කියලා ගිහිල්ලාම කතා කරමු එන්න. Hi Yohani. Did I scare you? Bye වුණාද? මේක comfortable කියලා බලවද? Okay. දැන් ඔන්න මොකද හිතෙන්නේ? බයෙන්ද ඉන්නේ නැත්තම්? What do you feel? ඔයාට මොකද හිතෙන්නේ මම මොන වගේ feeling එකක ඉන්නවද කියලාද? I have no idea. හරිම excited. මගේ first time as a coach. I think I'm super excited. Wow, that's great. Coach Yasas, මොකද හිතෙන්නේ? මොකද first feeling එක? ඔයා චුට්ටක් බය වෙලා වගේ. මම බය වෙලාද? ඔයා බය වෙලාද? අපි දෙන්නම බය වෙලා වගේ. දෙන්නම බය වෙලා. නෑ මේ ඇත්තටම මේක අර කලින් කිව්වා වගේ නිකන් අබි කිව්වා වගේ ඇත්තටම දැන් එන බ්ලැන්ක් ෆීල් එකක් එන්නේ. ඒ වගේම ගොඩාක් හැපි මෙතනට අද ආපු එක ගැන. ඉතින් මම හිතන්නේ අබිටයි සංකටයි ලොකු තියෙනවා ෆයිට් එකක් නෙවෙයි මේ ෆයිට් එකක් අපි හතර දෙනාගම තියෙනවා. මං කියන්නේ මේ දෙන්න කලින් හිටපු කෝචස්ලා. ඉතින් යොහානියන් මම අද ෆස්ට් ටයිම් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි විමානවලින් මේක බසේක ප්‍රෙස් කරලා බැලුවද? බසේක වැඩ අනිත් එක මේක අලුත් ඡාය එක. මේක මාර කොන්ෆිඩන්ට්. මට මෙහෙන මාර කොන්ෆිඩන්ට් එකක් කියනවා මේක වාඩි වෙලා ඉන්නවා සහ මට මේක මුළු දවස වුණත් වාඩි වෙලා ඉන්න පුළුවන්. නියමයි. නියම පුටුව. අපි බලමු කෝච් සංක මොකද කියන්නේ කියලා. කෝච් සංක කොහොමද මොකද හිතෙන්නේ? හායි. ඔයා මගෙන් කොහොමද කියලා දැව්වේ? ඔව් කොහොමද මොකද හිතෙන්නේ? මං ඉතාලම හොඳින්. මම මාර එක්සයිටඩ්. මාර එක්සයිටඩ්. බය වෙලාද? ඔයාටද? මට. නෑ අතන මේ මං හරිම එක්සයිටඩ්. ඉතින් සෙකන්ඩ් ටයිම් කෝච් සංක විදියට ආපහු එන්නේ. ඉතින් මං ටැලන්ට්ස් ගැන ගොඩක් විශ්වාසයක් තියෙනවා. ඉතින් මමත් මේ වගේම ටැලන්ට් සර්ච් එකකින් ආපු කෙනෙක් නිසා ටැලන්ට්ස් ගැන තමයි මගේ ලොකුම විශ්වාසය තියෙන්නේ. ඒගොල්ලෝ ප්‍රොමිසින් වෙන තරමට අපේ ප්‍රෝග්‍රෑම් එක ගොඩක් ලස්සන වෙනවා, ගොඩක් වෙනස් වෙනවා. වොයිස් කියන්නේ වොයිස්. ඒකට කොහෙවත් කිසිම ඒ කියන්නේ මොකද්ද කියන්නේ? ඒ කියන්නේ තව සබ්ස්ටිටියුට් එකක් නැහැ. ඒක තමයි ලංකාවේ තියෙන එකම ෆ්‍රැන්චයිස් මියුසිකල් කොම්පිටිෂන් එක. ඉතින් අපි හැමෝම so ready වැඩේට set වෙන්න. Let's do this. Let's do it. අපි දැන් කෝච් අභිෂේකට කතා කරමු. කෝච් අභිෂේක මොකද හිතෙන්නේ? මොකද ඔයාගේ first feeling එක කියන්නේ? This is the second time. මොකද හිතෙන්නේ? This is the second time, but I feel like it's my first time. I'm so nervous at the moment. මොකද අපි Gen Alpha එක වැඩ කරන්න යන්නේ for the first time and it's a huge challenge. මොකද මං ඇත්තටම ගිය සීසන් එකේ හිටියට මේක මාර fresh start එකක්. ඉතින් මොකද දැන් මම චුට්ටක් වයසයි. ඉතින් ඒකත් එක්ක මේ ළමයි මගේ ටීම් එකට එයිද කියලා හිතනවා. ආරංචි හැටියට හැබැයි මේගොල්ලන් මේ youngstersලා මාරම ලංකාවේ මියුසික් ගැන දන්න අපේ ඉන්ඩස්ට්‍රි එකේ අතීතය ගැන දන්න අපි කිව්වට මේ පිස්සු නටනවා කියලා එහෙම අය නෙමෙයි. ඒක හින්දා මට ෂුවර් මගේ ටීම් එකට එනවා කියලා. ඉතින් අපි බලමු. Let's hope for the best. Yes, let's do it. Yeah. ඉතින් මෙහෙම තමයි අපි ඔක්කොම prep වෙලා ඉන්නේ. මේ තියෙන අපේ stage එක it's huge and so beautiful. ලස්සනයි. Stay tuned. අපි තවත් updates ඉස්සරහට අරන් එනවා. Let's see what happens.